සුබුදසනක්. අද මගේ මාතෘකාව තමයි මාර දූරුති දිනාට නව අර්ථකථන. මාර දූරුති දිනාට නව අර්ථකථන. හරි. දැන් මුතුන් වහන්සේගේ දේශනාවල කියන්නේ මාර දූරුති දින තමයි තණ්හා රති රගා. මට හිතෙනවා මේකට අලුත් අර්ථයක් දෙන්න කියලා. මගේ මාර දූරුති දින තමයි මමත්වයේ මාන්නය සහ කුහකකම. මමත්වයයි මාන්නයයි කුහකකමයි තියෙනකන් කාටවත් නිවන් අවබෝධ කරගන්න බෑ. හරි. එතකොට මාන්නේ කුහකකම තියෙන මමත් තියෙන මමත්වය තමයි ප්‍රධානම සතුරා. මමත්වය. මම මගේ කියලා අල්ල ගන්නකම් මනස නිදහස් වෙන්නේ. අපි මේ පෘථුවියට බැඳිලානේ ඉන්නේ. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි ඉඩ කඩන් ළමයි ඔක්කොටම ඇලිලා තියෙනවා. හරි. ඇලිලා තියෙනකම් හිත නිදහස් වෙන්න හිතේවට හිර වෙලා තියෙනවා. හරි. හිතවල අපේ ජීවිත සංසාර ගමන තියෙන තාක්කල් සිත අන්තවල දෝලණය වෙනවා. සැප කියන්නේ ඒකාන්තයක් දුක කියන්නේ ඒකාන්තයක්. ඇත්ත නැත්. පල්ලාගෙන මත ඇරෙන. හරි. ඉතින් ඒ වගේ මේ අන්ත තියෙනවා. අන්තවල සිත දෝලණය වෙනකොට අපිට කොහොම හරි අන්තෝනේ සිත අත්මි දෙන්න ඕනේ. ඒක තමයි මජ්ක්‍ධිම ප්‍රතිපදාව මැදම පිළිවෙත. සිත අන්තවලින් මිදලා මධ්‍යයටපත් වෙන මධ්‍යයෙන් අයින් වුණා නම් ඒක තමයි සම්මා දිට්ඨිය. ඒක තමයි සෝතාපන්න භවයේ ප්‍රායෝගික. න්‍යායිකනේ ප්‍රායෝගිකව. එතකොට ඒ මමත්වයේ කියන එක දුරු වෙනවා. හරි. ඒතර සියල්ල අනිත්‍ය බව වෙනවා ලෝකේ මායාවක් කියලා තේරෙනවා. හරි. ඒතර චින්තා අන්තෝනේ මුදව ගන්න බලින් බෑ. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙන්නේ. සියලු ගැලීම් මැනීම් ගැටීම් වලට මේ ලෝකේ තියෙන ඔක්කොටම සමුදුන්නට පස්සේ සිත ක්‍රමයෙන් මධ්‍යට එනවා. මධ්‍යට ඇවිල්ලා මධ්‍යනොත් ඉවත් වෙනවා. මම මධ්‍යන සතියක් තියෙන නැති මධ්‍යනොත් ඉවත් වෙනවා. ඉතින් සිතේ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. මරණ මොහොතේ අපිට දෙයියනේ කියලා මරින්න පුළුවන්. කොහෙටවත් හිර වෙලා නැහැ නේ හිත. ඉතින් ඒකෙන්ද මේ දැන් මම කියන්නේ මේ ඔය මමත්වයේ කියන එක තියෙනකන් අපිට සංසාර ගමන තියෙනවා. මමත්වයේ මාන්නේ කුහකකම. ඒක තමයි මගේ මාර දුරුති දෙන. මමත්වයේ මාන්නේ තමයි කුහකකම. දැන් මාන්නේ කියන එක අපිට හොඳට පේනවා. සමාජ මිනිස්සු ආශ්‍රය කරන සමහරෙක් ඉන්නේ උඩින්. එයාට වඩා නොදන්න කෙනෙක් නැහැ. මට යම් දෙයක් මතක් වෙනවා. අපේ සමිතියක ඉන්න සමාජිකයන් පැත්ත බලා තියන්නේ නැහැ. දවසක් මේ අපි ගිහුවා ඉරිදා මේ සමිතිය තියෙනවා පොඩ්ඩක් එන්න කියලා. මට ආනන්ද මැච් එක. ආනන්ද මැච් එක. ඒකම තියෙනවා මාන්නේ කියන්නේ. අනිත් ඒවා කුහකකම. සමහරු බලන්නේ අපි දැන් සින්දු ගන්න යනෝනේ අපි සමහර සින්දු පුරුදු වෙන්න යනවා. මේ පාරත් මේ නිදර්ශනයට අපි සමිතියෙන් සින්දුවක් කියනවා. එක පුජ්‍යලයක් කියන මම පුජ්‍යලකින් කිව්වට නම කිව්වට වැඩක් නැහැ නේ. මයික් ටයිසන් කියන. මයික් එක ගත්තාම අනිත් අයට දෙන්නේ නැහැ මයික් එක. එයා විතරයි කියන්නේ. හරි ඒක තමයි මේ කුහකකම. අනිත් අයට දැනක් දෙන්න කැමති නැහැ. හරි. ඉතින් ඔය පුජ්‍යලේ ඉන්නනේ මමත්වයේ තිය හැමෝටම තියෙනවා. මමත්වයේ කියන එක බින්දුවටම බස්සන්න පුළුවන්. මමත්වයේ බින්දුවට බස්සවලද මාන්නේ කුහකකම කියන්නේ ඔක්කොම නැතිලා යනවා. දැන් මටත් තිබුණා මේ මාන්නේ. අස්සව කරන කාලේ මාන්නේ තිබුණා. මිනිස්සු දිහා බලන්නේවත් නැහැ. ගෙදෙට්ට වාහනේ එනවා, වාහනේ නැගලා යනවා. ආපහු වාහනේ ගෙදෙට්ට එනවා. වටපිටේ බලන්නේ ආශ්‍රයයක් නැහැ. ඒ වගේ කාලයක් තිබුණා. පස්සේ මම මේ ධර්මයන් පටන් ගත්ත පස්සේ මම බැලුවා මම කියන පුජ්‍යලා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉස්සර මටත් තිබුණා මමත්වයේ තිබුණා මාන්නේ තිබුණා කුහකම ඔක්කොම තිබුණා. නමුත් හරි සද්ධර්ම වචනයක්. හරියට සත්‍ය පණිවිඩය ඇහුණා නම් ඕක ඔක්කොම අතුරුදහන් වෙලා යනවා. හැබැයි එකම දේ තමයි අපි ඒක මේ ප්‍රතිපදාව තියෙනවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව. බණ ඇහුවට වැඩක් නැහැ, බණ කිව්වට වැඩක් නැහැ, බණත් එක්ක ජීවත් වෙන්න ඕනේ. දහමත් එක්ක ජීවත් වෙන්න ඕනේ. ඒතොර තමයි ඔය කෙලස් කටු ටික ගැලවිලා යන්නේ. හරි. ඒතොර තණ්හා රති රගා හරි ඊට වඩා මට මේ පහසෙ මේ මමත්වයේ මාන්නේ කුහකකම කියන ඕන කෙනෙකුට තේරෙනවා මමත්වය කියන්නේ මම ආයනේ.
මම මගේ කියලා සියල්ලම අල්ලා ගැනීම. මාන්නේ කියන්නේ උඩුම්කම. කුහකකම කියන්නේ අනිත් අය අනුන් පහත් කොට සලකනවා. Taman තව ලොක්කා. Tamanට ඉහිණින් කවුරක් කරන්නේ නැහැ කියන එක. හරි. ඔන්න ඒ තුන ඇතෑරියානම් මේ යමකට සුවතපන්න වෙන්න පුළුවන්. අපි සෝවන්නලා ඉන්න බෑ ඔක්කොටම කලින්. එතකොට මේ තණ්හාර තිරගා වගේම ඔය තණ්හාව ඇති වෙන්නේ තියෙන්නේ මමත් ඇතිනේ. මමත්වයේ මාන්නය කුහකම. ඒක ලේසියෙන් තේරුම් ගන්න කට්ටියට. තේරුම් ගන්න නොක නැති කරලා දාන්න. එතකොට තේරෙයි තමන් කොහෙද ඉන්නේ කියලා. අනිත් එක ආපතර හැරිලා බලන්න. ඊට අවුරුදු 15 විතර කලින් හිටපු මම නෙවෙයි දැන් මං ඉන්නේ. මම වෙනස් වෙලා. හරි. ඒකයි අර දහමක් වුණත් මං වචනයක් කර කියන්න බලාපොරොත්තු වෙන මට මේක දැන් මේ අදහස ආවේ කියන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් ගොඩ යන අයට ගොඩ යන්න. එක වචනයක් අහන්න තියෙනවා. තෙරුවන් සරණයි.